අපි අද යන්නේ උඩ රටටද පහත් රටටද? අපි යන්නේ කොයි රටටද කියලා බලන්න මේ වෙඩි කිවිරණකම් ඉන්න. ඔන්න අපි සුපුරුදු විදියට මෙතේ සතියන්තේ දිගනිවාඩුවක් ආවොත් එක්ක නුවරට එක්ක ගාල්ලට. එයා නුවර මම ගාල්ලේ. අපි දෙන්න ඉතින් මාරුවෙන් මාරුවට මේ වගේ ගාල්ලටයි නුවරටයි යනවා. හැමදාම වගේ සුපුරුදු පරිදි අපගේ ගමන් සගය විදියට අපි තෝරගත්තේ ට්‍රේන් එක. ට්‍රේන් එකේ පළවෙනි පාරට තමයි මම දොරේ ඉඳගෙන යන්නේ කිව්වොත් ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. බලන්න ඉතින් මේ හිනාව මමත් රැවටුනේ ඕකට තමයි. දොරේ මෙහෙම ඉඳගෙන යන එකත් පොඩි ගතියක් තියෙනවා. ඒත් ඉතින් පොඩි බයකුත් තියෙනවා වේගෙන් යන නිසා. හැබැයි ඉතින් මගේ ආරක්ෂකයා full protection එක දීලා තමයි මට තියෙන්නේ. මෙයාට නම් ඒව නුපුරුදු වැඩ නෙවෙයි. ඒක නෙමේ වීරයා වගේ යන්නේ. ඔන්න දැන් නම් ඔයාලට හිතා ගන්න පුළුවන් අපි මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි මේ පාර ආවේ ගාල්ලේ තියෙන මගේ ගෙදරට. මං හිතන්නේ මාස 3-4කට විතර පස්සේ තමයි අපි මේ ගාල්ලට එන්නේ. ඉස්සර ඉතින් හැමදාම වගේ ක්ලාස් යනවා. ඒ වගේම ඉතින් අපේ ළඟම ටවුන් එක මේක නිසා හැමදේටම එන්නේ මෙතනට තමයි. අපේ ගෙදර ඉඳන් විනාඩි 15ක තුල කිලෝමීටර් 7යි තියෙන්නේ. මීයාගේ නැන්දම්මට තමයි මතක් වෙලා ගන්නෙ. අපේ අම්මා මේව කන්න ආස නිසා යාට රටකජුත් අරගෙන අපි මේ යන්නේ තාත්තගේ බර්ත්ඩේ එකට gift එකක් ගන්න. අපි ඒකත් අරන් ගෙදරට බඩු ටිකකුත් අරගෙන ඔන්න ගෙදරට ආවා. මේක තමයි මගේ පුංචි ගෙදර. මම ඉපදුනේ මම වැඩුනේ මේ ගෙදර තමයි. මේ ඉන්නේ අපේ මව්තුමිය. මේ ඉන්නේ අපේ බව්වා. මේ දවස්වල ටිකක් අසනීපෙන්. අපිට පුංචි සිලර බඩු කඩයක් තියෙනවා. ඉතින් ආවේ මොන හරි කන්න දෙයක් තියෙනවද බලන්න. ඉස්සරත් ඉතින් ගෙදර ඉඳි පොඩි පොඩි කඩචෝරු කනවා. ඉතින් මේකෙන් බැන්ද කියලා වෙනසක් නැහැ. අපේ අම්මා දවසට 3-4 පාරක්ම අපිට කතා කරලා ආගිය තොරතුරු අහනවා. කොළඹ ගියත් ගාල්ලේ ගියත් අපිට බේරිලා ඉන්න බැරි ලොකුම දේ තමයි කණ එක. මේ අපේ අම්මගේ පුදුමැදුර. එයා ඉතින් හැමදාම ලස්සනට පිරෙන්න මල් වට්ටියක් කඩලා නොරදවාම මුදු පහන තියනවා. මං කලින් කිව්වනේ මෙහි ආවත් එහෙ ගියත් අපි වැඩිපුරම කරන්නේ කණ එක කියලා. මේ දවස්වල මෙහෙටත් හිනට වැස්ස. අපේ ගෙවල් ළඟ තියෙනවා රජයේ ගොවිපලක්. ඒක මේ දවස්වල ප්‍රදර්ශනයක් තියෙනවා. අපි දැන් මේ යන්නේ ඒක බලන්න. මේ ඔයාලට පේන්නේ HND එක අපේ ගෙවල් ළඟම තමයි ඒක තියෙන්නේ. මේ ෆාම් එක රජයේ එකක්. මේක තමයි මම හිතන්නේ මේ පළාතෙන් තියෙන ලොකුම ගොවිපල. මම දන්න විදියට ඇග්‍රිකල්චර් ඉගෙන ගන්න කැමති ළමයින්ට මේක ඇග්‍රි ඉගෙන ගන්න කොලෙජ් එකකුත් තියෙනවා. මේක ගොඩාක් ලොකු ෆාම් එකක්. හැමදේම තියෙනවා. හිතා ගන්නත් බෑ කොච්චර ඉඩ ප්‍රමාණයක පැතිරිලා තියෙනවද කියලා. අපි ඉතින් හැම පාරම ප්‍රදර්ශනයේ තියෙද්දි බලන්න එනවා. මේත් මං හිතන්නේ 7 වෙනි පාරට තමයි මේක පවත්වන්නේ. වෙලාවටම අපි ආපු දවස්වලම ප්‍රදර්ශනයේ තිබුණා. ඒ නිසා මෙයාවත් එක්කගෙන යන්න පුළුවන් වුණා එයාට පෙන්වන්න. එයා මේ පළවෙනි පාරට තමයි මේ ප්‍රදර්ශනය බලන්න යන්නේ. මේ ෆාම් එකේ ගොඩක් එළවලු, පළතුරු, පලා වර්ග, ඒ වගේම වටලාපන්, කේ, දොදොල්, අත්කම්, ඒ වගේම බිත්තර, කිරි, කුකුල් මස් වගේ දේවලුත් මේකෙන් ගන්න පුළුවන්. මේක ඉස්සරහා වෙළඳසැලක් තියෙනවා. ඒකෙන් අපිට මේකේ ප්‍රොඩක්ට් කරන නිෂ්පාදන, ඒ වගේම එළවලු, පළතුරු, පලා වර්ගත් ගන්න පුළුවන්. ලොකුවට ඇඟක් නැති වුණාට කෑමක් දැක්කම ඒක ගන්නකම් ඉවසිල්ලක් නැතුව ඉන්න හබියෙක් තමයි මට ඉන්නේ. අපි ඉතින් කොත්තුවක් ගත්තා. මේක රුපියල් 100ක් තමයි උනේ. අපි බලමු රස කොහොමද කියලා. ඒක රසයි. ඒ වුණාට චුට්ටක් ලුණු මදි. ඒත් ඉතින් අපි දෙන්න ඔක්කොම කෑව 100 නම් පාඩු නෑ. කාලා විතරක් මදි නිසා අපි ඉතින් ෆෘට් ජූස් එකකුත් බොන්න ආවා. ගොඩක් ඉතින් වගා කරන අය, වගා කරන්න කැමති අය, ඒ වගේම ඇග්‍රිකල්චර් කරන අයට මේ ප්‍රදර්ශනය නම් ගොඩක් වටිනවා. මොකද ගොඩක් දේවල් තිබුණා මේකෙන් ඉගෙන ගන්න. බිම්මල් කරන අය ඉන්නවා ස්වයං රැකියාවක් විදියට.
ඒ අයට කරන්න පුළුවන් දේවල් කරන්නේ කොහොමද? ඒ වගේම මෙතනින් මං හිතන්නේ බීජ පැල එහෙමත් මේ ප්‍රදර්ශනයේ විකුණන්න තිබුණා. වටලප්පමකුත් කාලා අපි ගියේ මගේ හබියගේ යාළුවෝ කෑම කනවා බලන්න. පිහිලුවක් කරේ යන්නේ තරහ වෙන්න එපා ඉතින්. මේ ෆාම් එකේ කිරිගවියන්, ඌරන්, එළුවන්, බැටළුවන් ඒ වගේම මත්ස්‍ය විශේෂත් අපිට බලා ගන්න පුළුවන්. අපි මේ දැන් යන්නේ මාළු බලන්න. අද තමයි ප්‍රදර්ශනයේ අන්තිම දවසේ. ඒ නිසා ටිකක් සෙනඟ වැඩි. මෙන්න මේ වගේ ලබු යායක් තිබිච්ච නිසා තමයි මේ ගමට ලබුදුව කියලා නම වැටිලා තියෙන්නේ. අපි දැන් යන්නේ කුකුල් කුණු තියෙන හරියට. මේ හරිය නම් ටිකක් ඉන්න අමාරුයි. මේකේ කුකුළු තමයි ගොඩාක්ම ඉන්නේ කියලා මට හිතුණා. මොකද ඒ තරමට කුකුල් පැටවුත් ඉන්නවා. එක්කෙනෙක්ට චිකන් රන් මතක් වෙලා මේක දැක්කපාර. මම වීඩියෝ එකේ ඉස්සෙල්ලා කිව්වා වගේම මේක ඇග්‍රිකල්චර් ඉගෙන ගන්න කැමති ළමයින්ට කෘෂි විද්‍යාලයකුත් තියෙනවා. මොකද බබා ටී-ෂර්ට් එක රුනේ? අලුවනංගමගේ කාරි. ඔන්න එහෙනම් අපි දක්ෂිණ කෘෂි නවෝදය ප්‍රදර්ශනෙත් බලලා දැන් යන්නේ මේ කොහෙටද? බබා දැන් පුංචිලාගේ ගෙදර යන්නේ අපි දැන් පුංචිලාගේ ගෙදර. මම ඉස්සර අපේ ගෙදරට වඩා මෙහි තමයි වැඩිපුර කාලය ගත කරේ. එයාලා ඉන්නේ කොකනට් කල්ටිවේෂන් බෝඩ් එකේ ක්වාටර්ස් වල. අපි දැන් මේ පොල් ගොඩ අතරින් ඇතුළට යනවා. අපි ඉතින් පුංචිලගේ ගෙදරටත් ගිහිල්ලා ආගිය දේවල් තොරතුරුත් කතා කරලා රෑ වෙන්න කලින් ගෙදර යන්න තමයි හදන්නේ. මොකද මෙහෙට රෑ වෙද්දි ගොඩක් අයෙන් වහිනවා. ඒ නිසා අපි දෙන ඉක්මනට යනවා වහින්න කලින් ගෙදරට පැන ගන්න. ඔන්න අපි ඉතින් වැස්සට කලින් ගෙදරට පැනගත්තා. මේ ඉන්නේ අපේ අම්මගේ චූටි කිටි මහත්තයා. මෙයා ඉතින් වැස්ස නිසා හොඳටම ගුලි වෙවි නිදා ගන්නව දවස් 30ෙම. මට හම්බුණා මගේ පරණ කාලේ මතකයන් කීපයක්. ඉස්සර අපි පොඩි දවස්වල වෙසක් කාඩ් බෙදා ගන්නවනේ. දැන් නම් මං හිතන්නේ ඒක ගොඩක් අඩුයි. ඒ ඇස්සේ තිබිලා මගේ පරණ ෆොටෝ එකකුත් හම්බුණා. ඉතින් මම අපේ හබියට දුන්නා මාව හොයාගන්න කියලා. බලමු අපි එයා හොයාගන්නේවිද කියලා මාව. මේක හොයන්න බෑ. මේ රාස් පරිස්සකෙට්ටවත් මේක හොයන්න හම්බෙන්නේ නෑ පුළුවන්. ලාස්ට් chance එකනේ. ඔයා ඒ දවස්වල කළුයිද සුදුයිද? කළුයි ටිකක්. පළෙලුයි. ඒ වගේ ක්‍රීම් ගාලා ක්‍රීම් වල මොකුත් නැහැ මේ කට්ට කළුයි මේකේ. දැන් ක්‍රීම් ගාලා සුදු වෙලා දැන් ඒවත් එක්ක මම මේ කිව්වම ජීවිතේට හොයන්න බෑ ඉතින්. මේක නිකන් තාර බැරලයක් වගේ. දා බලන්න. මේ වීකෙන්ඩ් එකත් අපි සැහැල්ලුවෙන් සතුටින් පවුලත් එක්ක කාලය ගත කරලා අපි මේ කොළඹ එනවා ආයෙම. උදේ පාන්දර වැස්සත් එක්ක වැඩට එන්න වෙනවා කියන්නේ මාරම කම්මැලි වැඩක්. මොනව කරන්නද ඉතින්? වැස්ස කියලා ඉතින් වැඩට නොගිහින් ඉන්න බෑනේ ඉතින්. මෙන්න මේ විදිහට තමයි මේ සතියන්තේ අපි දෙන්නගේ ගෙවුනේ. ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ බලන්න ඔයාලා කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබ දවසක්. ඒ වගේම මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.